අද කාලේ අපි දරුවෝ ගැන ගොඩාක් කම්ප්ලේන් කරනවා. දැන් කම්ප්ලේන් කරන එක හරිම ලේසි වැඩක්. අපෝ ටීවී බලන එකමයි වැඩේ, ෆෝන් එක ඉල්ලලා වද කරනවා, ගේම්ස් ගහනවා, පොත්වල වැඩ කරන්නේ නැහැ, ඉස්කෝලේ වැඩ කරන්නේ නැහැ කියලා අපි හරියට කියනවා. හැබැයි තමන්ගේ දරුවා නිර්මාණශීලී බොහොම ක්‍රියේටිව් දරුවෙක් වෙනවා දකින්න හැම අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක්ම කැමතියි. ඒක නිසා ඔබත් ඔබේ දරුවාට චිත්‍ර පොත් අරන් දීලා ඇති, පාට කරන පොත් අරන් දීලා ඇති, පැස්ටල් අරන් දීලා ඇති. හැබැයි මේක පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ කවදා හරි ඔබේ දරුවත් එක්ක එකට ඉඳගෙන චිත්‍රයක් ඇඳලා තියෙනවද? ඇයි අපිට බැරි දරුවත් එක්ක එකතු වෙලා පොතක පතක වැඩක් කරන්න? දරුවත් එක්ක එකතු වෙලා චිත්‍රයක් අඳින්න. චිත්‍රයක් පාට කරන්න. දරුවා සමහර වෙලාවට මොකක් හරි බලි කුරුට්ටක් අඳින. ඒක දැකලා ඔබටත් hina යයි, ලස්සන නැති වෙන්නත් පුළුවන්. ඔබගේ දරුවටත් සමහරලාට hina යයි. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ මේ අඳින චිත්‍රේ පර්ෆෙක්ට් වෙන්නේ කාරණාව නෙවෙයි. වැදගත් වෙන්නේ ඔබ අම්මා කෙනෙක්, අප්පච්චි කෙනෙක්, අත්තම්මා කෙනෙක්, සීයා කෙනෙක් විදිහට ඒ මොහොතේ ඒ දරුවත් එක්ක ඒ කාලය ගත කරන එක. එන්නේ ඒකයි වැදගත් වෙන්නේ. ඇට්ලස් පැස්ටල් වලින් පටන් ගන්න. පවුලම පාට කරන්න.